හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම සරන්ඩිප් YouTube channel එකට. ඔන්න ඉතින් කීපු විදිහටම Supernatural Season 1 කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. Guys, ඕගොල්ලන් Supernatural Season 1 එකේ පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඔය දකුණු පැත්ත උඩින් පෙන්නන කාඩ් එක ටච් කරලා ඒක බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ සුපිරි TV series review බලන්න කැමති අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි පරක්කු නොවී ඉක්මනට යන් Supernatural පළවෙනි season එකේ දෙවෙනි එපිසෝඩ් එක වෙතට. කතාව පටන් ගන්නකොට අපිට පෙන්නනවා යාළුවෝ තුන්දෙනෙක් කැම්පින් එකකට කැලේකට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඒ යාළුවෝ තුන්දෙනා ඉන්නේ කූඩාරමක් ඇතුළත. මේ කට්ටිය ගේම් එකක් ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ කූඩාරම ඇතුළේ ඉන්න එක යාළුවෙක් ගේම් එක ප්ලේ කරන එක නවත්තලා සබාදහමට කතා කරනවා කියලා ඒ යාළුවා කූඩාරමෙන් එළියට යනවා හාවෙක් අල්ලන්න කියලා. හාවෙක් අල්ලන්න ගියේ ඒ යාළුවාට ඇහෙනවා මහා භයානක විදිහට ගොරවන සතෙක්ගේ හඬ. ඉතින් එහෙම මේ යාළුවා බය වෙලා මහා අයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒ යාළුවා අයියෙන් කෑ ගහන සද්ද ඇහිලා කූඩාරම ඇතුලේ ඉන්න තවත් යාළුවෙක් එයාට මොකද වුනේ කියලා බලන්න කූඩාරමෙන් එළියට මූණ දානවා. ඒත් එක්කම ඒ යාළුවාටත් ඇහෙනවා සතෙක්ගේ ගොරවන හඬ. එක සැරේම ඒ යාළුවාව එළියෙන් ආපු කවුරු හරි කෙනෙක් කූඩාරමෙන් එළියට ඇදලා ගන්න දර්ශනයක් අපිට පෙන්නනවා. ඊට පස්සේ කූඩාරම ඇතුලේ ඉන්න අනෙක් යාළුවාට ඇහෙනවා ඒ යාළුවා කෑ ගහන සද්දේ. ඒත් එක්කම එයා ඉන්න කූඩාරම වටේට කවුරු හරි කෙනෙක් යන හෙවණැල්ලක් සහ ගොරවන සද්දයක් ඒ කූඩාරම ඇතුලේ ඉන්න යාළුවාට ඇහෙනවා. ඉතින් හොඳටම බය වෙලා ඉන්න ඒ යාළුවා සිටින කූඩාරම පිටිපස්සෙන් අතක හෙවණැල්ලක් අපිට පෙන්නනවා. එක සැරේම ඒ යාළුවා ඉන්න කූඩාරමට කවුරුන් නෝ එන බවක් පෙන්වමින් ඒ සීන් එක එතනින් කට් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා සෑම් මල්මිටක් කරගෙන ජෙසිකාගේ සොහොනගාවට ඇවිත් එයාගේ දුක ප්‍රකාශ කරන දර්ශනයක්. සෑම් මේ ගෙනාපු මල් ටික සොහොනගාවින් තියනවත් එක්කම එක සැරේම පොළොව ඇතුලෙන් ආපු අතක් සෑම්ගේ අතින් අල්ල ගන්නවා. ඒකට පස්සේ අපිට පෙන්නනවා සෑම් කාර් එකේ නිදාගෙන ඉන්න දර්ශනයක්. සෑම් එක සැරේම බය වෙලා ඇහැරෙනවා. බලනකොට සෑම් මේ දැකලා තියෙන්නේ හීනයක්. ඉතින් අපිට ඊළඟට පෙන්නනවා සෑම් ළඟ එයාගේ අයියා ඩීන් ඉන්නවා. ඉතින් ඩීන් සෑම් ගැසිලා හැරෙනවා දැකලා ඩීන් සෑම්ගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. සෑම් කියනවා ඔව් මම හොඳින් කියලා. ඩීන් හා සෑම් වාහනේ යන ගමන් ඩීන් සෑම්ට කියනවා තාත්තගේ අතුරුදහන් වීම අවුරුදු 20කට පස්සේ අම්මා නැති වුණා වගේම ජෙසිකා නැතිවීම මේ දේවල් අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි කියලා. ඊට පස්සේ සෑම් කියනවා තාත්තා ළඟ මේවට උත්තර තියෙනවා අපි කරන්න ඕනේ මොකද්ද කියලා එයා දන්නවා කියලා. ඊළඟට අපිට පෙන්නනවා සෑම්ගේ අතේ මැප් එකක් තියාගෙන ඉන්නවා කියලා. සෑම් කියනවා අපිට දීලා තියෙන මේ කණ්ඩංක වලින් බ්ලැක් වෝටර් රිච් කියන ස්ථානය පෙන්වන්නේ. ඒත් එතන ඇත්තටම තියෙන්නේ විශාල කැලෑවක් විතරයි කියලා. ඉතින් මේගොල්ලන්ට මේ කණ්ඩංක ඇත්තටම හම්බුනේ කලින් එපිසෝඩ් එකේ තාත්තගේ හම්බුණු ලෙජර් එකේ තිබිලා. දැන් ඉතින් සෑමුයි ටීමුයි අර තාත්තගේ ලෙජර් එකේ තියලා හම්බුණු බ්ලැක් වෝටර් රිච් කියන ස්ථානයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊළඟට මේ දෙන්නට පුළුවන් වෙනවා මේ කියන ස්ථානයට ළඟා වෙන්න. ඉතින් මේ ස්ථානය ගැන මොකක් හරි තොරතුරක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න සෑමුයි ටීමුයි මොකද කරන්නේ ළඟම තියෙන පොලිස් ස්ටේෂන් එක වෙතට යනවා. ඉතින් පොලිස් ස්ටේෂන් එකට ආපු සෑම්ගෙනු ඩීන්ගෙනු එතන හිටපු එක පොලිස් නිලධාරියෙක් අහනවා ඔය කට්ටිය බ්ලැක් වෝටර් රිච් කියන එක පැත්තටද යන්න හදන්නේ කියලා. එතකොටම සෑම් කියනවා නෑ මේ අපි යුනිවර්සිටි එකකින් ආවේ අපි පර්යේෂණයකට ඒ ගැන කරුණු හොයන ගමන් ඉන්නේ කියලා. එතකොටම පොලිස් නිලධාරියා කියනවා ඔයගොල්ලන් කියන්නේ බොරු. ඇත්තටම ඔය කට්ටිය අර හෙලී කියන කෙල්ලගේ යාළුවෝ නේද කියලා අහනවා. එතකොටම ඩීන් එක සැරේම කියනවා ඔව් අපි යාගේ යාළුවෝ තමයි කියලා. හෙලී කෙල්ල කියන්නේ අර කතාව පටන් ගන්නකොට අපිට පෙන්නපු එක කොල්ලෙක්ගේ සහෝදරියක්. ඩීන්නේ පොලිස් නිලධාරියා අහපු ප්‍රශ්නෙට ඔව් කිව්වට එයා ඇත්තටම දන්නේ නැහැ
හෙලී කියන්නේ කවුද කියලා. ඒ හෙලී කියන කෙල්ල අලින් පොලිසියට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ අයියා අතුරුදහන් වෙලා කියලා පොලිසියට පැමිණිල්ලක් දාන්න. ඉතින් මේ පොලිස් නිලධාරියා සෑම්ටයි ඩීන්ටයි කියනවා එයාගේ අයියා ඇත්තටම අතුරුදහන් වෙලා නැහැ. හෙලීගේ අයියා කැම්පින් යන්න කලින් එක ෆෝම් එකක් පුරවලා තියෙනවා. ඒකේ තියෙන විදිහට එයා එන්න තව කල් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඩීන් මේ පොලිස් නිලධාරියාගෙන් ඒ ෆෝම් එකේ පිටපතකුත් ඉල්ලගෙන ඩීන් හා සෑම් නැවත පිටත් වෙනවා අර හෙලී කියන කෙල්ලව හොයාගෙන. මේ දෙන්න හෙලීගේ ගෙදරට ඇවිල්ලා කියනවා අපි වන ආරක්ෂක සේවයේ රේන්ජර්ලා ඔයාගේ අයියා ඒ කියන්නේ ටොමි එයා ගැන ප්‍රශ්න වගේක් අහන්න තියෙනවා කියලා. හෙලී ඊළඟට මේ දෙන්නට කියනවා එහෙනම් මට ඔයාගේ ID එක පෙන්වන්න කියලා. ඉතින් ඩීන් මොකද කරන්නේ? එයා ගාව තිබ්බ හොර ID එක පෙන්නනවා. ඊට පස්සේ කෙල්ල ඩීන්ගේ කාර් එක දැකලා ඒක ලස්සනයි කියලා කියනවා. ඊට පස්සේ මේ කෙල්ල මොකද කරන්නේ? ඩීන්ටයි සෑම්ටයි ගේ ඇතුළට එන්න කියලා කියනවා. ඉතින් ඩීන් එක සැරේම සෑම් දිහා හරි පුදුමෙන් වගේ බලනවා. ගායිස් ඇත්තටම ඩීන්ට මෙතනදී ඒ කෙල්ලට හිත ගිහිල්ලාද කොහෙද? ඊට පස්සේ සෑම් හෙලීගෙන් අහනවා එක පාරටම ඔයාගේ අයියා ටොමි අතුරුදහන් වුණා කියන්නේ ඇයි කියලා. එතකොට හෙලී කියනවා එයා කොහේ ගියත් එයා යන තැන්වල අපිට වීඩියෝ එවනවා. ඒ වගේම එයා අපිට කෝලුත් කරනවා. මොකද අපේ දෙමාපියන් පොඩි කාලෙම නැති වුණා. එයාට ඉන්නේ මමයි මගේ සහෝදරයයි විතරයි කියලා. ඊට පස්සේ සෑම් අහනවා හෙලීගෙන් ටොමි එවපු වීඩියෝ එක අපිට බලන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ හෙලී මොකද කරන්නේ? ඒ වීඩියෝ එක සෑම්ටයි ඩීන්ටයි පෙන්නනවා. ඊළඟට ඩීන් කියනවා හෙලීට අපි ඔයාගේ ටොමි ඒ කියන්නේ හෙලීගේ අයියාව කොහොම හරි හොයලා දෙන්නම් කියලා. ඊට පස්සේ හෙලී කියනවා ඩීන්ට ඇත්තටම මට තවත් බලන් ඉන්න බෑ. මායි මගේ මල්ලි හෙට උදෙන්ම ටොමීව හොයන්න බැක්වෝටර් රිජ් වලට පිටත් වෙනවා කියලා. ඊළඟට සෑම් සහ ඩීන් කැෆේ එකක ඉන්න දර්ශනයක් අපිට පෙන්වනවා. එතනදී සෑම් ඩීන්ට කියනවා බ්ලැක්වෝටර් රිජ් වල අවුරුදු 23කට සැරයක් කවුරු හරි කෙනෙක් අතුරුදහන් වෙනවා. ඒත් බලධාරීන් නම් කියන්නේ ඒවා ග්‍රීස්ලි වලසුන්ගේ ප්‍රහාර කියලා. එහෙම කියලා සෑම් මොකද කරන්නේ? අර කලින් සීන් එකේ පෙන්නපු ටොමීගේ වීඩියෝ එක නැවත ඩීන්ට පෙන්නනවා. ඒ වීඩියෝ එකේ අපිට පෙන්නනවා ටොමී ඉන්න කුඩාරම එළියෙන් හෙවණැල්ලක් යන දර්ශනයක්. ඉතින් මේක බලපුවාම සෑම්ටයි ඩීන්ටයි තේරෙනවා අනිවාර්යයෙන්ම මෙතන මොකක් හරි අභිරහසක් තියෙනවා කියලා. ඉතින් ඔය ස්ථානය ගැන තවදුරටත් පරීක්ෂා කරනකොට සෑම්ට හම්බ වෙනවා ඔය ස්ථානයේ ග්‍රීස්ලි ප්‍රහාරයකින් බේරුණු කෙනෙක් ඉන්න බවට තොරතුරු. ඊළඟට මේ දෙන්න යනවා එයාව මුණ ගැහෙන්න. ඉතින් එතනට ගියාට පස්සේ සෑමෝ ඩීමුගේ මිනිස්සුගෙන් අහනවා එදා එතන මොකක්ද සිද්ධ වුනේ කියලා. ඒ මිනිස්සයා කියනවා හැමෝම හිතන්නේ එදා රෑ අපිට ග්‍රීස්ලි වලහෙක් අපිට පහර දුන්නා කියලා. ඒත් ඇත්තට මොන දේ කිව්වොත් ඔයාලා මාව විශ්වාස කරන්නේ නැති වෙයි කියලා. එහෙම කියලා ඒ මිනිස්සයා කියනවා එදා රෑ කිසිම මිනිස්සෙක්ව සතෙක් නොකරන විදිය කෙරෙවිලි හඬක් තමයි මට ආවේ. ඇත්තටම ඒ ආපු එකාට වේකෙන් දුවන්නත් පුළුවන්. ඒ වගේම ඒ ආපු එක අපි හිටියේ කුටියේ අකුල අරගෙන තමයි ආවේ. ඌ කුටියට ඇවිල්ලා දෙමාපියෝ කෑ ගහන සද්දෙට තමයි මට ඇහැරුනේ. මම එතකොට පොඩි ඌ ඇවිල්ලා මගේ දෙමාපියන් කැලේ ඇතුළට ඇදගෙන ගියා. ඒ වගේම ඌ මට එදා දෙයක් ඉතුරු කළා තමයි ගියේ. එහෙම කියලා ඒ මිනිස්සයා මොකද කරන්නේ? එයා ඇඳන් ඉන්න කමිසෙ පාත් කරලා ඒ ආපු එක ඉතිරි කරලා ගිය සලකුණ සෑම්ට හා ඩීන්ට පෙන්නනවා. ඉතින් කියපු විදියට පහුවෙනිදා එලී සහ එයාගේ අනිත් සහෝදරයයි ඒ වගේම තව මග පෙන්වන්නෙකුයි ඇවිල්ලා ඉන්නවා ටොමීව හොයන්න යන්න. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා එතනට ඩීන් හා සෑමුත් එනවා ටොමීව හොයන මෙහෙයුමට සහාය වෙන්න. ඊළඟට අපිට පෙන්නනවා අඳුරු ගුහාවක ටොමී සහ එයාගේ අනිත් යාළුවාගේ අත් දෙක ගැට ගහලා උඩක එල්ලලා තියෙන දර්ශනය. ඒත් එක්කම එතනට එනවා අමුතු මිනිස්සෙක් වගේ හැඩයක් තියෙන සතෙක්. ඉතින් ඒ ආපු අදහ ගන්න බැරි සත්වයා අර ටොමීගේ යාළුවා ගාවට එනවා. ඉතින් මේ සතා අර ටොමීගේ යාළුවා ගාවට එනවත් එක්කම ටොමීගේ යාළුවා කෑ ගහන දර්ශනයකින් ඒ සීන් එක එතනින් කට් වෙනවා. දැන් මේ වෙනකොට හෙලි ඩීන් සෑම්ලා එකතු වෙලා ටොමීව කැලේ ඇතුලේ හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට ටිකක් වෙලා යනකොට හෙලිට තේරෙනවා සෑම් හා ඩීන්ටම රේන්ජර්ස්ලා නෙමෙයි කියලා. ඊට පස්සේ හෙලි ඩීන්ගෙන් අහනවා ඇත්තටම ඕගොල්ලන් කවුද කියලා. ඩීන් එතකොට කියනවා සෑම් කියන්නේ මගේ සහෝදරයා අපේ තාත්තා ළඟදී අතුරුදහන් වෙලා එයා ගැන තොරතුරක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න තමයි අපි මේ ඔයාලත් එක්ක ආවේ කියනවා. ඊට පස්සේ අර හෙලි එක්ක ආපු මග පෙන්වන්න මොකද කරන්නේ? ටොමීව හොයන්න කියලා කැලේ පොඩ්ඩක් තනියම ඉස්සරහට යනවා. ඉතින් ටිකක් වෙලා යනකොට ඒ මග පෙන්වන්න හෙලිට ඉක්මනට එන්න කියලා හයියෙන් කෑ ගහනවා. ඉතින් එතනට ගියපු හෙලි සහ සෑම්ටයි ඩීන්ටයි දකින්න ලැබෙනවා ටොමී සහ එයාගේ යාළුවෝ පිරිස කැම්පින් කරපු කූඩාරම් ටික විනාශ වෙලා ගිහිල්ලා ඒ වගේම එතන ලේ පැල්ලමුත් තියෙන දර්ශනය. ඉතින් මෙතන පරීක්ෂා කරපු ඩීන්ට හම්බ වෙනවා කඳවුරු බිමේ සිට මල සිරුරු ඇදගෙන ගිහින් තියෙන සලකුණ. ඒ වගේම ඒ සලකුණු එක තැනකදී අතුරුදහන් වෙනවා.
වෙනවා. මේ වෙනකොට හෙලි තමන්ගේ අයියා නැති වුණු එක ගැන ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. ඉතින් එතනට ආපු ඩීන් කියනවා හෙලිට එයා තාම පණ පිටින් ඉන්න පුළුවන්. අපි එයාව ඉක්මනින් හොයාගමු කියලා. ඒත් එක්කම මේගොල්ලන්ට ඇහෙනවා කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක්. ඉතින් මේ කට්ටිය මොකද කරන්නේ? ඒ සද්දය ආපු දිහාවට දුවගෙන යනවා. ඉතින් මේ කෑ ගහන සද්දය ආපු දැනට ගියාට පස්සේ එතන කවුරුත් හිටියේ නෑ. ඒක නිසා එතනදී සෑම් කියනවා අපි ආයිත් ඉක්මනින්ම කැම්පින් එක ගාවට යමු කියලා. ඉතින් මේ කට්ටිය නැවතත් කැම්පින් එක ගාවට ආවට පස්සේ ඒ අයට දකින්න ලැබෙනවා ඒ අය ගෙනාපු ගමන් මුළු සේරම අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ සෑම් කියනවා ඌ හරි බුද්ධිමත් සතෙක්. ඌට ඕනේ අපි ඔක්කොම හරි තනි කරන්න. එතකොට කාගින්වත් උදව් ගන්න ක්‍රමයක් අපිට නැති වුණාම ඌට ලේසි අපිව දඩයම් කරගන්න. ඊට පස්සේ සෑම් කියනවා ඩීන්ට ඔයා ගාව තියෙන තාත්තගේ චැනලය පොඩ්ඩක් දෙන්න කියලා. ඉතින් ඒක බලනකොට ඒක එක තැනක සඳහන් වෙලා තියෙනවා වින්ඩිගෝ කියලා සතෙක් ගැන. ඉතින් ඒක දැකලා ඩීන් කියනවා වින්ඩිගෝලා මේ ප්‍රදේශයේ නැහැ. මේ හරි ඉන්නවා කියලා කවදාවත්ම මට ආරංචි වෙලා නැහැ කියලා. එතකොට සෑම් කියනවා ටිකක් හිතලා බලන්න ඒ දිගේ නියපොතු මිනිස් කටහඬ අනුකරණය කරන හැටි අනිවාර්යෙන්ම මේ වින්ඩිගෝ කෙනෙක් තමයි වෙන්න ඕනේ කියලා සෑම් කියනවා. ඊට පස්සේ ඩීන් තමන්ගේ අතේ තිබ්බ ගන්න එක පෙන්නලා කියනවා වින්ඩිගෝ කෙනෙක් නම් ඇත්තටම අපිට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සෑම් හෙලීනහ එයත් එක්ක ආපු කට්ටිය ගාවට ඇවිල්ලා කියනවා මෙතන අපිට ආරක්ෂාව මදි අපි ආපහු යන්න ඕනේ කියලා. ඊට පස්සේ එතන හිටිය අර මග පෙන්වන්න සෑම් කියපු දෙයට විරුද්ධ වෙනවා. ඒ වගේම එතනදී හෙලීනා කියනවා මම කොහොම හරි මගේ අයියා ටොමීව හොයාගන්න ඕනේ. එයාව හොයාගන්න නැතිව මම මෙතනින් යන්නේ නැහැ කියලා. ඊළඟට ඩීන් කියනවා දැන් කරුවල වැටිගෙන එනවා මේ සතා දවල්ට හොඳ දඩයක්කාරයෙක්. ඒත් එයාට විශ්වාස කරන්න බැරි තරම් හොඳ දඩයක්කාරයෙක්. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕනේ අපේ ආරක්ෂාව තර කරගන්න එකයි කියලා ඩීන් කියනවා. ඊට පස්සේ රැවෙනවත් එක්කම ඩීන් සහ සෑම් එකතු වෙලා මොකද කරන්නේ? ඒ කට්ටිය ඉන්න තැන වටේට අනසාසි කියලා සංකේත වගේක් අඳිනවා. ඉතින් මේ දෙන්න එහෙම කරන්නේ අර සතාගෙන් ආරක්ෂා වීම සඳහා. ඉතින් මේ දේවල් ගැන විශ්වාස නොකරන අර මග පෙන්වන්න මොකද කරන්නේ? සෑම්ට ඩීන්ට කින්ඩීට වගේ පොඩි හිනාවකුත් දානවා. ඊළඟට අපිට පෙන්නනවා ඩීන් හා සෑම් කතා කරන දර්ශනය. එතනදී සෑම් කියනවා ඩීන්ට මෙතන අපේ තාත්තා ඇත්තටම නෑ. එයා ඉන්නවා නම් මොකක් හරි සලකුණක් හෝ පණිවිඩයක් අපිට තියලා තියෙනවා. තාත්තා මෙතන නැති නිසා අපි මෙතනින් යන් කියලා. ඩීන් ඊළඟට මොකද කරන්නේ? තමන් ගාව තිබ්බ තාත්තගේ ජර්නලේ සෑම්ට පෙන්නලා කියනවා මේක තමයි තාත්තගේ වටිනම වස්තුව. එයා දන්න හැම දුෂ්ට දෙයක්ම මේ පොතේ ලියලා තියෙනවා. ඉතින් අපි තාත්තා නවත්තපු තැනින් අපි ආයෙත් මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඒ වගේම මිනිස්සුන්ව බේර ගන්නත් ඕනේ. මේ ලෝකයේ තියෙන දුෂ්ට දේවල් දඩයම් කරන්නත් ඕනේ. ඒක තමයි හැම වෙලෙම අපේ පවුලේ රාජකාරී උනේ කියලා ඩීන් සෑම්ට කියනවා. ඊට පස්සේ සෑම් ඩීන්ට කියනවා මට ජෙසිකාව මරපු එක ඉක්මනටම හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න නම් එකටම කරන්න ඕනේ තාත්තව හොයාගන්න එක කියලා. ඊට පස්සේ ඩීන් කියනවා සෑම්ට ඔයා ජෙසිකාගේ ප්‍රශ්න ගැන හිත දිගටම ඉන්න බෑ. ඔයා හිත හදාගන්න ඕනේ. ඔයා ගාව ඔය තියෙන තරහ නැති කරගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ඒකින් ඔයා ඉක්මනින්ම මෙරිලා යයි කියලා කියනවා. ඒ වගේම ඩීන් කියනවා අපේ පවුල උපරිමයටම විනාශ වෙලා ඉවරයි. ඒත් අපිට පුළුවන් අනිත් අයට උදව් කරන්න. ඒකෙන් අපිට පුළුවන් වෙනවා සමහරක් දේවල් දරාගෙන ඉන්න. ඉතින් මෙතනින් අපිට පේනවා සුපර්නැචරල් සීරීස් එකෙන් අපේ ජීවිතයට ගන්න හොඳ දේවලු තියෙනවා කියලා. මේ අතර එක සැරේටම නැවතත් ඇහෙනවා කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක්. ඊට පස්සේ ඩීන් කියනවා කවුරුවත් කොහෙවත් යන්නේ නැතුව අර සංකේත ඇඳලා තියෙන ආරක්ෂාව දාපු එක ඇතුළට වෙලා ඉන්න කියලා. ඉතින් මේගොල්ලෝ ඉන්න තැන වටේට අර සත්වයා ගමන් කරනවා. ඒත් කාටවත් ඒ සතාව පේන්නේ නැහැ. ඉතින් මෙතනදී අර මග පෙන්වන්න මොකද කරන්නේ? මේ සතා යන පැත්තට වෙඩි තියාගෙන යනවා. ඊට පස්සේ ඒ සතාට වෙඩි වැදුනා කියලා හිතපු මේ මග පෙන්වන්න මොකද කරන්නේ? අර දාලා තිබ්බ ආරක්ෂාවෙන් එළියට පැනලා දුවගෙන යනවා. ඉතින් මේ පස්සෙන් ඩීන් නා සෑමුත් යනවා. ඉතින් ටික වෙලාවක් යනකොට අර මග පෙන්වන්න පිළිබඳ කිසිම තොරතුරක් සෑම්ට හා ඩීන්ට හොයාගන්න බැරුව යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර සතා ගහක් උඩ ඉඳලා එක සැරේටම අර මග පෙන්වන්නව උඩ ඉඳලා ඇදලා ගන්න දර්ශනය. ඉතින් මේ සිද්ධ වුණු දේවල් වලින් පස්සේ ඊළඟ දවසත් උදා වෙනවා. ඊළඟට සෑම් මොකද කරන්නේ? මේ වින්ඩිගෝ කියන සත්වයා ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. මෙතනදී සෑම් කියනවා වින්ඩිගෝ ඒ කියන්නේ අර සතා හඳුන්වන නම. වින්ඩිගෝ කියන්නේ ඉන්දියානුවන්ගේ වචනයක්. ඒකේ තේරුම දුෂ්ට ගිල දමන්නා කියන එකයි. ඩීන් ඊළඟට කියනවා මේ සතා අවුරුදු 100 ගාණක් වයසයි. ඌ මේ තත්ත්වයට එන්න කලින් ඌ අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වෙලා හිටියා. ඊට පස්සේ හෙලින අහනවා කොහොමද මිනිස්සෙක් සතෙක් බවට පරිවර්තනය වෙන්නේ කියලා. ඒ වගේම එතනදී ඩීන් කියනවා දරුණු ශීත ඍතුවකදී මිනිස්සෙක් කැම්බීම නැතුව බඩගින්නේ මැරෙන්න යනවා. ඉතින් මෙයා ජීවත් වෙන්න ඕන නිසා මොකද කරන්නේ? තමන්ගේ ගෝත්‍රයේ ඉන්න මිනිස්සුන්
මිනිස්සුන්ව මරාගෙන කන්න පටන් ගන්නවා. ඊළඟට සෑම් කියනවා ලෝකේ පුරාම තිබෙන සමහරක් සංස්කෘතීන් වල විශ්වාසයක් තියෙනවා මිනිමස් කෑමෙන් විවිධ බලයන් ලැබෙනවා කියලා. ඊට පස්සේ ඩීන් කියනවා කාලයක් තිස්සේ මිනිමස් කෑවොත් එහෙම කරන කෙනා මිනිසෙකුට වඩා පහත්. ඒ කියන්නේ සත්වෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඌ හැමතිස්සෙම ඉන්නේ බඩගින්නේ. මෙතනදී හෙලීනා අහනවා එහෙනම් ටොමි තාමත් වන පිටින් කියලා හිතන්නේ කොහොමද කියලා. ඊළඟට ඩීන් කියනවා එක කාලයකදී වින්ඩිගෝ අවුරුදු ගාණක් ශිෂ්‍යකරණය කරනවා කියලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් නින්දට වැටෙනවා වගේ දෙයක්. ඊට පස්සේ ඌ නැවත ඇහැරුණාම ඌට කෑම අවශ්‍ය වෙනවා. ඒකින්දා වින්ඩිගෝ සමහරක් දඩයම් කරන මිනිස්සුන්ව පන පිටින් තියාගන්නවා. එතනදී හෙලීනා ආයෙත් අහනවා ඌව මරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඩීන් කියනවා ඌව මරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ගිනි තියන්න ඕන කියලා. ඊට පස්සේ මේ කට්ටිය වින්ඩිගෝගේ සලකුණු පස්සේ ඌව හොයාගෙන යනවා. එක තැනකදී හෙලීනාගේ උරහිසට ලේ බින්දු කිහිපයක් කොටෙනවා. ඒත් එක්කම ගහක් උඩ ඉඳලා අර මග පෙන්වන්නාගේ මැරුණු බොඩි එක බිමට වැටෙනවා. මෙතනදී හෙලීනා ගොඩක් බය වෙනවා. ඊළඟට මේ කට්ටිය නැවතත් වින්ඩිගෝගෙන් බේරෙන්න දුවගෙන යනකොට එක තැනකදී ඩීනුයි හෙලීනයි සෑම්ගෙනුයි හෙලීනාගේ බාල සහෝදරයාගෙනුයි වෙන් වෙනවා. ඔහොම දුවගෙන යනකොට හෙලීනා සහ ඩීන්ගේ ඉස්සරහා වින්ඩිගෝ එනවත් එක්කම හෙලීනා මහා හයියෙන් කෑ ගන්නවා. ඒත් එක්කම ඒ සීන් එක එතනින් කට් වෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා සෑම් සහ හෙලීනාගේ බාල සහෝදරයා ඩීන් හා හෙලීනව කැලෑව පීරමින් හොයන දර්ශනය. එතනදී ඒගොල්ලන්ට දකින්න ලැබෙනවා පරණ අතැරලා දාපු පොඩි ගෙයක්. ඉතින් මේ දෙන්නා එතනින් ඇතුළු වුණාම පොඩි ගුහාවක් වගේ තැනකට ළඟා වෙනවා. ඒ ගුහාව දිගේ ගමන් කරනකොට මේ දෙන්න දකිනවා වින්ඩිගෝ කියන සතා මේ ගුහාවේ ඉන්නවා. ඉතින් ඌව මග ඇරලා මේ දෙන්න ඉදිරියට ගමන් කරනකොට එක සැරේම පරණ දිරච්ච ලෑලි වගේක් කඩාගෙන මේ දෙන්න එතනින් පහලට වැටෙනවා. ඉතින් මේ දෙන්න වැටුණු තැන මේ දෙන්න දකින්නේ පුදුම හිතන දෙයක්. ඉතින් එතනදී පන පිටින් ඉන්න තමන්ගේ අයියා වෙන ඩීනුයි තමන්ගේ අක්කා වෙන හෙලීනවයි මේ දෙන්නට එතනදී හම්බ වෙනවා. ඊට පස්සේ සෑම් මොකද කරන්නේ ඩීන්වයි හෙලීනවයි ගැට ගහලා තිබුණු ලනු කපලා ඒ දෙන්නව නිදහස් කරගන්නවා. ඒ වගේම මෙතනදී මේ කට්ටියට තවත් පුදුම හිතන දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මෙතනදී එයාගේ සහෝදරයා වන ටොමීව එයාට මෙතනදී හම්බ වෙනවා. ටොමීව අද්දකින් නුස්සලා ගැට ගහලා තමයි එතන තියෙන්නේ. හෙලීනා හිතන්නේ ටොමී මෙරිලා කියලා. ඒත් එකපාරටම ටොමී ඇහැරෙනවා. ඊළඟට මේ කට්ටිය ටොමීවත් නිදහස් කරගෙන මේ ගුහාවෙන් එළියට යන්න තමයි හදන්නේ. ඒත් එක්කම මේ ගොල්ලන්ට ඇහෙනවා නැවතත් අර සතා ගුහාවට ඇවිත් කියලා. ඊට පස්සේ ඩීන් කියනවා මට පේන්නේ එක්කෙනෙක් රෑ කෑම කන්න ඇවිත් වගේ අපිට මෙයාගෙන් දුවලා බේරෙන්න විදියක් නෑ. ඒකින්ද ඔයාලා සෑම් එක්ක ඉන්න කියලා හෙලීනාට කියනවා. ඊට පස්සේ හෙලීනා අහනවා ඩීන්ගෙන් ඔයා මොකද්ද කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ ඩීන් අර සතාට ඇහෙන්න මෙහෙම කියනවා දැන් කෑම වෙලාව පැටියෝ එනවා බලන්න මං හරිම රසයි. ඩීන් මේ විදිහට අර සතාව එයාගේ පස්සෙන් ගෙන්න ගන්න තමයි හදන්නේ. එතකොට අනිත් කට්ටියට පැන ගන්න ලේසි වෙනවා. ඉතින් ඊට පස්සේ සෑම් හා හෙලීනාගේ පවුලේ කට්ටිය අර සතාගෙන් බේරෙන්න එළියට යනකොට එක තැනකදී මේගොල්ලන්ට අර සතා ළඟම එන සද්දයක් ඇහෙනවා. ඊළඟට සෑම් කියනවා හෙලීනාගේ පවුල කට්ටියට ඒ අයට ඉස්සරහට යන්න කියලා. ඉතින් ඊට පස්සේ සෑම් උමග දිගේ ඉස්සරහට යනකොට අර සතාව සෑම්ට හම්බ වෙනවා. සෑම් බෙඩි තිබ්බත් ඒකෙන් බේරෙන්න ඒ සතාට පුළුවන් වෙනවා. ඊට පස්සේ නැවතත් සෑම් දුවලා යනවා හෙලීනා ගිය පැත්තට. ඉතින් ඊළඟට සෑම් සහ හෙලීනා ඇතුළු එයාගේ සහෝදරයන් දෙන්න උමග දිගේ ඉස්සරහට දුවගෙන යනවා. ඒත් එක්කම අර සතාගේ හඬ මේ කට්ටියට ළඟම ඇහෙනවා. ඉතින් ඔහොම යනකොට එක තැනකදී සෑම් සහ හෙලීනා ඇතුළු පවුලේ කට්ටිය මේ සතාට කොටු වෙනවා. දැන් මේ අයගේ ඉස්සරහට අර වින්ඩිගෝ කියන සතා එනවා. දැන් සෑම්ටවත් මේ සතාගෙන් ගැලවෙන්න කිසිම දෙයක් කරන්න විදියක් නෑ. ඒත් එක සැරේටම නොහිතපු වෙලාවක මේ සතාගේ පිටිපස්සෙන් ආපු ඩීන් ඌට වෙඩි තියලා මරලා දානවා. මං කලින් කිව්වා වගේ මේ සතාව නිකන් ගන්නේකින් මරලා දාන්න බෑ. නමුත් මුව මරන්නේ ඌ වෙනුවෙන් හදපු විශේෂිත උණ්ඩයකින්. ඉතින් අවසානයේ මේ සතාව ගිනිගෙන විනාශ වෙලා යනවා. ඉතින් මේ විදිහට සෑම් හා ඩීන්ට පුළුවන් වෙනවා හෙලීනා ඇතුළු එයාගේ සහෝදරයන්ව මේ සතාගෙන් බේරගන්න. එයාලා නැවත නගරයට ආවට පස්සේ පොලිසිය ඒ අයගෙන් කට උත්තර ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ අය පොලිසියට කියනවා අපිට ග්‍රීස්ලි වලහැක් පහර දුන්න කියලා. මොකද ඇත්ත කතන්දරේ පොලිසියට කිව්වොත් ඒ අය විශ්වාස කරන්නේ නැති නිසා. අන්තිමේ කොහොම හරි හෙලීනා ඩීන්ට තමන්ගේ සහෝදරයන් බේරගත්තු එකට ස්තුති කරලා ඩීන්ගේ කම්මුලට කිස් එකකුත් දෙනවා. ඊට පස්සේ හෙලීනා සහ එයාගේ බාල සහෝදරයන්
සහෝදරයා ඒගොල්ලන්ගේ වැඩිමහල් ලයිජා ඉන්න ඇම්බියුලන්ස් එකට නැගලා යන්න යනවා. ඉතින් ඊට පස්සේ ඩීන් ගාවට ආපු සෑම්ට ඩීන් කියනවා විහිළුවට වගේ මට නම් කැම්පින් පේන්න බෑ කියලා. සෑම් කියනවා මටත් එහෙමයි කියලා. ඊට පස්සේ ඩීන් කියනවා සෑම්ට අපි කොහොම හරි තාත්තව හොයාගමු කියලා. ඊළඟට සෑම් කියනවා ඩීන්ට එහෙනම් මමයි වාහනේ එලවන්නේ කියලා. සෑම් මොකද කරන්නේ? ඩීන්ගෙන් වාහනේ අතුරු ඉල්ල ගන්නවා. ඇත්තටම කිව්වා මේ කාර් එක ඒගොල්ලන්ගේ තාත්තගේ. ඩීන් පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ තමයි මේ තාත්තගේ වාහනේ බලාගන්නේ. ඉතින් ඩීන් ලේසියෙන් කවදාවත් මේ වාහනේ කාටවත් ඩ්‍රයිව් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතනින් සුපර්නැචරල් කතාමාලාවේ සීසන් 1 එකේ දෙවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ගයිස් ඉතින් මේ කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එක ඉක්මනින්ම අරගෙන එන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේ හොඳම ටීවී සීරීස් හරියටම රිව් කරන ලංකාවේ එකම YouTube channel එක සරන් ඩිප්